හොඳයි අපි කෙලින්ම කතාවට බහිමු. නූතන කම්පියුටරය කිසිම අවුලක් නැතුව ස්මූත් එකට වැඩ කරනවා වගේ පේන එක පිටිපස්ස තියෙන රහස තමයි CPU scheduling කියන්නේ. ඇත්තටම කිව්වොත් මේ තමයි අපේ කම්පියුටර් වල අපිට නොපෙනී වැඩ කරන නියම හීරෝ. ඔහොම පොඩ්ඩක් හිතලා බලන්න එකම වෙලාවේ වෙබ් බ්‍රවුසර් එකේ වැඩක් කරන ගමන් බෑග්ග්‍රවුන්ඩ් එකෙන් සින්දුවක් ප්ලේ වෙනවා. ඒ අතරම ලොකු ෆයිල් එකකුත් ඩවුන්ලෝඩ් වෙනවා. මේ ඔක්කොම එකපාර වෙන්නේ කොහොමද? බැලු බැලමට මේක මැජික් එකක් වගේ තමයි නේද පේන්නේ? හැබැයි ඉතින් මේක කිසිම මැජික් එකක් නෙවෙයි. මේකට උත්තරේ තියෙන්නේ අපේ ඔපරේටිං සිස්ටම් එක. ඒ කියන්නේ OS එක ඇතුළෙමයි. අපි හැමදාම යූස් කරන Windows, macOS, Android මේ හැම එකකම තියෙන core function එකක් තමයි මේක. හරි. එහෙනම් අපි මුලින්ම පටන් ගමු මේ multitasking illusion එකෙන්. ඒ කියන්නේ ඇත්තටම එකපාර වැඩ ගොඩක් වෙනවා වගේ අපිට පේන මේ මායාව ගැන කතා කරලා. මේ illusion එකට ප්‍රධානම හේතුව තමයි multi programming කියන ටෙක්නික් එක. සරලවම කිව්වොත් එකම වෙලාවේ processes කීපයක් memory එකේ තියාගෙන CPU එකට එකක් ඉවර වෙනකල් නිකන් බලන් ඉන්න දෙන්නේ නැතුව processes අතරේ lightning speed එකෙන් switch කරන එක. මේකෙන් වෙන්නේ CPU utilization එක උපරිම වෙන එක. මේ ස්ලයිඩ් එකේ තියෙන කම්පැරිසන් එක බැලුවම concept එක තවත් clear වෙයි. Uni programming වලදී වෙන්නේ එක process එකයි memory එකේ තියෙන්නේ. ඉතින් ඒක IO operation එකකට ගියොත් CPU එක idle. ඒ කියන්නේ නිකන් ඉන්නවා. ඒත් multi programming වලදී memory එකේ processes ගොඩක් තියෙන නිසා CPU එකට idle වෙන්නේ වෙලාවක් නැහැ. එකක් wait කරනකොට scheduler එක CPU එක වෙන process එකකට යොදවනවා. එහෙනම් මේ මුළු ඔපරේෂන් එකේම මොළය අපේ කතාවේ හීරෝ කවුද? අන්න එයා තමයි CPU scheduler. CPU scheduler කියන්නේ OS එකේ තියෙන ප්‍රෝග්‍රෑම් එකක්. මෙයාගේ ජොබ් එක හරියටම ට්‍රැෆික් පොලිස් කාර්යයේ වගේ. ready queue එකේ ඒ කියන්නේ රන් වෙන්න ලෑස්ති වෙලා පොලිමේ ඉන්න processes අතරින් ඊළඟට CPU එක දෙන්න ඕන කාටද කියලා තීරණය කරන්නේ මෙයා තමයි. දැන් අපි බලමු මේ schedule එක වැඩ කරන environment එකයි එයාට handle කරන්න වෙන tasks වල ස්වභාවයයි මොන වගේද කියලා. ඕනම process එකක life cycle එක දිහා බලුවම ඒකේ තියෙන්නේ CPU burst සහ IO burst කියන cycle එක. CPU bound process එකක් කියන්නේ ගොඩක් වෙලා CPU එකේ calculations කරන. ඒ කියන්නේ CPU එකට full load දෙන එක. හිතන්නකෝ වීඩියෝ එකක් render කරනවා වගේ. IO bound process එකක් කියන්නේ user input එකකට හරි disk එකෙන් data එනකන් හරි wait කර පොඩි වෙලාවල් වලට විතරක් CPU එක use කරන එකක්. web page එකක් load කරනවා වගේ වැඩක්. එතකොට රියල් වර්ල්ඩ් එකේදී ස්කෙඩියුලර් එකට සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට ඩීල් කරන්න වෙන්නේ මොන වගේ ටාස්ක්ස් එකද? CPU bound, IO bound. මෙන්න මේ ස්ලයිඩ් එකේ තියෙන histogram එකෙන් හරිම ඉන්ටරෙස්ටිං දෙයක් පේනවා. ඒ තමයි CPU bursts වලින් අතිවිශාල බහුතරයක් හිතා ගන්නත් බැරි තරම් short. ඒ කියන්නේ scheduler එකේ job එක කියන්නේ high speed game එකක් වගේ. ගොඩක් පොඩි tasks super fast විදිහට manage කරන එක. හරි. එහෙනම් දැන් තමයි නියම සටන පටන් ගන්නෙ. අපි scheduling algorithms දෙකක් අතර battle එකක් බලමු. FCFS versus SJF. පළවෙනි ස්ට්‍රැටජි එක තමයි first come first served. නැත්නම් FCFS. නමේ තියෙනවා වගේමයි මුලින්ම එන process එකට මුලින්ම CPU එක දෙනවා. හරියට supermarket queue එක වගේ. මෙතන example එකේ processes තුනක් තියෙනවා. P1, P2 and P3. මේ Gantt chart එකෙන් FCFS වල තියෙන ලොකුම ප්‍රශ්නේ ලස්සනට පේනවා. අර ලොකු process එක P1 මුලින්ම ආපු නිසා ඒක ඉවර වෙනකන් අනිත් පොඩි processors දෙකට P2 P3ට චුමා බලාගෙන ඉන්න වෙනවා. CPU එක waste වෙන්නේ නෑ තමයි. ඒත් අනිත් processors වලට නිකරුණේ wait කරන්න වෙනවා. ඉතින් මේකේ ප්‍රතිඵලය average waiting time එක milliseconds 17ක්. performance පැත්තෙන් බැලුවොත් මේක අස්සල හොඳ අගයක් නෙවෙයි. හරි. දැන් බලමු ඊට වඩා smart algorithm එකක්. shortest job first. එහෙම නැත්නම් SJF. මේකේ idea එක හරිම simple. queue එකේ ඉන්න processes වලින් burst time එක. ඒ කියන්නේ CPU එකේ වැඩ කරන්න ඕන වෙලාව අඩුමයකට priority දෙනවා. මේ SJF වලට අදාළ Gantt chart එක දිහා බලන්න FCFS වලට වඩා කොච්චර efficient ද? පොඩිම job එක. ඒ කියන්නේ P4 මුලින්ම run කරපු නිසා අනිත් හැම process එකකම waiting time එක ගොඩක් අඩු වෙනවා. average waiting time එකෙන් මේකේ වෙනස පට්ට clear. SJF වලදී milliseconds 7යි. FCFS වල 4 millisecond එක compare කරද්දී මේක huge improvement එකක්. FCFS වගේ optimal නැති algorithm එකක් use කරාම වෙන මේ අවුලට විශේෂ නමක් තියෙනවා. ඒ තමයි අපේ කතාවේ villain the convoy effect. convoy effect එක කියන්නේ
හරියට හයිවේ එකේ ඉස්සරහින්ම යන ස්ලෝ ලොරියක් නිසා පිටිපස්සෙන් එන වේගවත් කාර් ගොඩක ට්‍රැෆික් එකක් හැදෙනවා වගේ වැඩක්. මෙතනදී එක ලොකු CPU bound process එකක් පොඩි IO bound processes ගොඩකගේ පාර બ્લોක් කරගෙන ඉන්නවා. අන්තිමට මුළු සිස්ටම් එකේම performance එක බහිනවා. හරි. මේ ඔක්කොම ටෙක්නිකල් ඩීටේල්ස් දැනගත්තාම එන ප්‍රශ්න තමයි why does this matter? ඇයි මේක අපිට වැදගත් වෙන්නේ? මෙතන තියෙන key point එක තමයි ඕනම schedule එකකේ අන්තිම ඉලක්කය වෙන්නේ මේ slide එකේ තියෙන criteria ටික balance කරන එක. CPU utilization එකයි throughput එකයි maximize කරන ගමන් turnaround time, waiting time, response time වගේ දේවල් පුලුවන් තරම් minimize කරන එක. මේක හරිම complex balancing act එකක්. ඉතින් ඊළඟ පාර කම්පියුටර් එකක් හරි මොබයිල් ෆෝන් එකක් හරි යූස් කරනකොට ඒක super fast responsive විදිහට දැනෙනවා නම් එහෙමත් නැත්නම් lag වෙනවා වගේ දැනෙනවා නම් දැන් අදහසක් ගන්න පුරවන් නේද background එකේ ඉන්න CPU schedule එක ඒකේ job එක කොච්චර හොඳට ඕන අරකට කරනවද කියලා.